ආයුබෝවන් ඕනෑම රටක හෝ සමාජයක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස ඒ රටේ ආහාර නිෂ්පාදනය සහ ආහාර සුරක්ෂිතතාවය හැඳින්වීමට හැකිය. රටක ආහාර නිෂ්පාදනය හා සුරක්ෂිතභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කළ හැකි නම් එවැනි සමාජයක හා රටක ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම නිරායාසයෙන්ම සිදුවේ. මේ රටේ ආහාර නිෂ්පාදනයේ ජීවනාලිය බඳු ගොවියා හා කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම නොයෙක් තීන්දුව තීරණ ගත්තත් ඒවා කොළ කෑලි හා වචනවලට පමණක් සීමා වී මහ පොළොවේ යථාර්ථයක් වී නොමැත. ගොවියාගේ නිෂ්පාදන සඳහා වෙළඳපොලේ සාධාරණ මිලක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එයද කාලගුණික හෝ යම්කිසි කාලීනව සිදුවන සුවිශේෂී තත්ත්වයක් නිසා ඇරෙන්නට කෘෂිකර්මාන්තය සම්බන්ධ නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ හපන්කමක් නිසා නොවන බව කිව යුතුමය. ගොවියාගේ නිෂ්පාදනවලට වෙළඳපොලේ සාධාරණ මිලක් ලබා දීම සඳහා රටක පාලකයන් අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය. අතරමැදි ව්‍යාපාරිකයන් ගොවියාගේ දාඩිය මහන්සියේ ප්‍රතිඵලය තුට්ටු දෙකට කොල්ල කන අශිෂ්ට ක්‍රමවේදය අදටත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙමින් පවතී. මීට හොඳම උදාහරණය වන්නේ වී ගොවිතැනයි. ආණ්ඩුව වී කිලෝවක අවම මිලක් තීරණය කළ තිබියදී ප්‍රසිද්ධියේ නගරවල මෝල් හිමියන් විසින් අඩු මිලට වී මිලදී ගැනීම අදටත් සිදු කරයි. ගොවියා මේ රටේ ආණ්ඩු කරන උදවියගෙන් අපේක්ෂා කරන්නේ සහනාධාර හෝ උපදෙස් වලට වඩා තමන්ගේ නිෂ්පාදන පිරිවැය පියවාගෙන සාධාරණ ලාභයක් සහිත මිලක් වෙළඳපොළ තුල තහවුරු කර දීමයි. ඒ වෙනුවට මේ රටේ අද වනතෙක් ආණ්ඩු කරන ඇත්තන් ක්‍රියා කර ඇත්තේ ගොවියාගේ මිල වෙනුවට ව්‍යාපාරිකයාගේ මිල තහවුරු කිරීම හා ඔහුව ආරක්ෂා කිරීමයි. එම නිසා මේ රටේ විශාල පිරිසක් නියෝජනය කරන ගොවියා හා පාරිභෝගිකයා මිල අඩුවීම හා මිල වැඩිවීම නිසා අසාධාරණයට පත්ව ඇති අතර සුළු පිරිසක් වන අතරමැදි ව්‍යාපාරිකයාව නියාමනය කිරීම සඳහා මේ දක්වා පවතින සෑම ආණ්ඩුවක්ම අසමත් වී ඇති බැවින් අතරමැදියා විසින් ගොවියා හා පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් අසාධාරණ ලාභයක් උපයමින් සිටී. රටක ආර්ථිකයක් තිරසාර ලෙස ඉදිරියට ගමන් කිරීමට නම් ඒ රටේ ආණ්ඩුව විසින් ආරක්ෂා කළ යුත්තේ මහා පරිමාණ ව්‍යාපාරිකයාට වඩා කුඩා පරිමාණ වුවද නිෂ්පාදකයාය. එයිනුත් ආහාර නිෂ්පාදනය රටක ජනතාවකගේ මූලිකම අවශ්‍යතාවයක් නිසා ගොවියාට කෘෂිකර්මාන්තය එපා වන තැනට පත් නොකොට ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීමට ආණ්ඩුව වචන කොළ කෑලි වලට පමණක් සීමා නොවී අවශ්‍ය කරන මැදිහත් වීම සිදු නොකරන්නේ නම් එය මේ රටේ ජනතාවගේ කුසගින්න ගැන සංවේදී මාතෘකාවක් වන බැවින් ඒ සඳහා වූ ජනතාවගේ ප්‍රතිචාරය ප්‍රචණ්ඩ විය හැකි බව සියලුම රට කරවන නිලධාරීන් හා බලධාරීන් තරයේ මතක තබා ගත යුතුය.